Hi guys, ඉතින් උනන්ද පණ්ඩේ vlog එකක් ගෙනාවා. අද අපි යන්නේ හිටන් ඉන්නේ නුවර පේරාදෙණි කැම්පස් එකට තමයි යන්නේ මේ. බස් එක තියෙනවා 4ට පාන්දර. අපි දැන් මෙහින් පිටත් උනේ පාන්දර 3:08 වගේ දැන් අපි යන ගමන් තාත්තත් එක තමයි බයිසිකලේ යන්නේ අපි මේ දැන් හරියනම් බස් එකෙන් සෙට් වෙමු. හරි ඉතින් බස් එකේ වැඩි සෙනග නැහැ. අපි නුවරට යන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් නුවරින් ඊට ටික මේ vlog එක කන්ටිනියු කරමු. හරි ඉතින් අපි ඉන්නේ දැන් පේරාදෙණිය හරියටම ගලහන්දිය තමයි අපි මේ බැලලා ඉන්නේ බස් එකෙන්. අපි එන ඉතින් යන් ඉස්සරහට පේරාදෙණිය කැම්පස් එක තුලට තමයි යන්නේ දැන් අපි. ටික ටික සුන්දරත්වය විදගෙන යනවා අපි ෂේප් එකේ ඉතින්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි කැම්පස් එකේ තුලින් සෙට් වෙමු යන දිගටම. හරි ඉතින් ඔන්න අපි කැම්පස් එකට තව ඇතුළට ආවා දිගටම. ලස්සන පාලමක්. පාලමට කියන නමක් තියෙන මට ඒක නම් මතක නෑ හරියටම. අපි දැන් ඉන්නේ ආර්ට් ෆැකල්ටියට යන පාරේ. ආර්ට් ෆැකල්ටිය තමයි අපි දැන් ඉන්නේ ඉස්සරහින් තියෙන්නේ ඒක. ආර්ට් ෆැකල්ටියට යන්න ඕනේ පාලම පහු කරන් තමයි දැන් අපි යන්නේ මේ. දැන් ඉස්සරෙන් දකුණු පැත්තට වෙන්න වගේ තියෙන්නේ ආර්ට් ෆැකල්ටිය. ඉස්සරහට ඉතින් අපිට බලන්න දේවල් තියෙනවා කැම්පස් එකේ පේරාදෙණි කැම්පස් එකේ උඩ ගන්න විදියට ස්වභාවික විදියට තියෙනවා ලස්සන කැම්පස් එකක්. අපේ අක්කා ඒකේ තමයි ආර්ට් ෆැකල්ටි තමයි අපේ අක්කා ඩිග්‍රී ඉවර කළේ. එදා අපි ආවේ අපේ අක්කගේ කැම්පස් ග්‍රැජුවේෂන් එකේ මේ මාලේ කෝට් එකයි දෙන්න තමයි. ඒකම අක්කට ෆොටෝ ගහලා දෙන්න ඕනේ. අක්කගේ ෆොටෝ ගහනවත් එක්ක ඒකම මේ අපි දෙන්න. නේ හරි ඔය ඉතින් අපි ආර්ට් ෆැකල්ටි කියලා ගහලා තියෙන බෝඩ් එක ගාඩ කියලා ෆොටෝ ගැහුවා. ඔතන තමයි දැන් යන්නේ. අපි නම් වීඩියෝ ඉස්සරහ සෙට් වෙමු. තව ෆොටෝ ගන්න තමයි තියෙන්නේ අපි. හරි ඉතින් අපි අතන ආර්ට් ෆැකල්ටි එක මේ බෝඩ් එක ගාව ෆොටෝ ගහලා ඉවරයි. අපි දැන් යනවා ඉස්සරහට. මෙතන මට කියන්න නම් මතක නෑ අපි යන තැනට දැන් නම්. ඔතන අපි ආපු තැන තියෙනවා මේ හෝල් එකක්. ඒ හෝල් එකේ අතර මැද කණු තියෙනවා. ඒ කණු ගහලා තියෙන ඉස්සර ඔතන හුලං කපොල්ලක් තිබිල නිසා තමයි දැනුත් ඒ හුලං එහෙම යන්න ඕන හින්දා කණු ගහලා තියෙන මට ඒක නම් මතක නැහැ මොකක්ද කියලා. ඒක මතක් වුණොත් මම දාන්නම් යටින්. හරි අපි තව යන්නේ මේ ෆොටෝ ගහන්න. ඉතින් ෆොටෝ ගහලා සෙට් වෙමු. තව තියෙනවා කැම්පස් එක බලන්න දෙවුරුත්. හරි ඉතින් අපි දැන් මේ යන්නේ එතන ෆොටෝ ගහලා ඉවරලා කැම්පස් එකේ වල කියන්නේ කැම්පස් එකේ නාට්‍ය පෙන්වන්න තැන. කැම්පස් එක ඇතුලෙන් යන්නේ නැත්නම් පාරෙන් යන්න පුළුවන්. අපිට මහා පාරෙන් යන්න පුළුවන්. හරි ඉතින් අපි මේ යන්නේ ඇතුල් පැත්තෙන් ඇතුල් පාරෙන්. එතෙන් යනකොට ඉතින් අපිට ෆොටෝ ගහන්න ලොකේෂන් හම්බ වෙනවා. ඒක නිසා අපි ඇතුලෙන් යන්න කියලා හිතාගත්තා. මේ හරි අපි සෙට් වෙන වීඩියෝ ඉදිරි ටිකෙන් ෆොටෝ ගහලා සෙට් වෙමු. මේ තියෙන වලට යන්න තියෙන පාර තුලින් තියෙන පාර ඒක ලස්සන පාරක්. උතන තියෙන අම්බලමක් වගේ තියෙනවා. එතන අපි ෆොටෝ ගහන්න යනවා. අපි එන ෆොටෝ ගහලා සෙට් වෙමු. හරි ඉතින් මට බැරි වුණා බලේ ෆොටෝ එකෙන් වීඩියෝ එකක් ගන්න. එතන කට්ටියත් එක්ක ඉන්දියාවකින් මට පොඩි වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හරිද අපි ගිහිල්ලා එන ගමන් තමයි දැන් අපි අක්කගේ කරත් අපු වැඩේත් අපි කරගත්තා. එහෙම දැන් අපි යන්න තමයි හදන්නේ. අයි නුවර ටවුන් එකට තමයි අපි යන්න හදන්නේ. අපි නුවර ටවුන් එකේ සෙට් වෙමු. හරිද අපි නුවර ටවුන් එකට ආවා. දැන් අක්කයි මයි බැලුවෙන් නුවර ටවුන් එකේ කන්න තැනක් තමයි දැන් හොයන්නේ අපි. ඔය මේ මයි අක්කයි කන්න තැනක් ඉතින් බලමු. මුලින් අපි මුලින්ම කතා කරගත්තේ KFC යනවා කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මාරු කරගත්ත තැන මේ ඊට පස්සේ ගියා අපි කොහමද ඩොමිනෝස්. ටවුන් එක කොහම හරි ලස්සනයි. නුවර ටවුන් එක මාර ලස්සනයි. ඒක කියන්න ඕනේ. නුවර ටවුන් එක මාරම ලස්සනයි. සෙනග වැඩි අම්බාන එකට එහෙම යනකොට හරි අමාරුයි ඔතන පාර යනකොට. හරි අපි එහෙනම් ඩොමිනෝස් එකේ සෙට් වෙමු. හරි අපි විදලා කොහමද ඩොමිනෝස් එක ගාට ආවා. දැන් අපි ඩොමිනෝස් එක ඉස්සරහ තමයි ඉන්නේ. හරි අපි අතුලට යන් එහෙනම් දැන් කන්න අපි දවල්ට කාලේ බැලුවේ
ගෙදර යන්න. හරි අපි එහෙනම් ඩොමිනස් ඇතුළට යමු. හරි ඉතින් අපි අපේ කෑම එක ඕඩර් කරලා දැන් අපි ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒක රෙඩි වෙනකන්. හරි ඉතින් අපි මේ ඉන්න පැත්තම ගියා. අපි කෑම එකෙන් හම්බෙමු කෑම එක ආවා. හරි ඉතින් ඔන්න අපේ කෑම එක ආවා. අපි දැන් මෙහෙම කාලා ගෙදර තමයි යන්නේ. අපි එනම් කාලා සෙට් වෙමු. හරි ඉතින් ඔන්න අපි කාලා ඊට යන ගමන් දැන් අපි දැන් යන්නේ නුවර අලුත් බස් ස්ටෑන්ඩ් එකට. අපි ඉංගියක් උදේට තමයි යන්නේ. අපි පාර පෑන්නේ අද. හරි ඉතින් අපි බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් දැන් ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙන්නේ පේනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන්ට ලාවට හරි guys මගේ වීඩියෝ එක මෙතන ඉවරයි. මගේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. අපි එනම් අලුත් විඩියෝ හැමෝටම good bye.